බත් පිඟානක් වෙනුවෙන් ජාතිවාදය අවුස්සන්නට උත්සාහ කරපු මේ පාහරය. මේ පින්තූරේ ඉන්නේ බත් පිඟානක් වෙනුවෙන් මෙරටේ ජාතිවාදයක් ආපහු ඇති කරන්නට උත්සාහ කරපු තුප්පහි පුද්ගලයා. අපි සියලු දෙනාම දන්නවා මේ පුද්ගලයා ඊයේ පෙරේදා කියන්නේ පෙරේදා කොළඹ බම්බලපිටිය පැත්තේ එක්තරා හෝටලයකට ගිහිල්ලා අපි හෝටලේ නම කියන්නේ නැහැ මොකද අපිට හෝටලේ අදාළ නැහැ. එම හෝටලයට ගිහිල්ලා උදේ කෑමට රයිසන් කරි එකක ඉල්ලලා තිනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මිනිස්සු උදේ කෑමට රයිසන් කරි ඉල්ලන්නේ නැහැ. රයිසන් කරි කන්නේ දවල්ට එහෙම නැත්නම් රැට. මේ මිනිස්සයා උදේ කෑමට ගිහලා රයිසන් කරි ඉල්ලලා තිනවා. ඒ හොටෙල් එකේ ඉන්න මිනිස්සු දවල්ට ලෑස්ති කරපු ඒ රයිසන් කරි වලින් මෙයාට කෑම පිඟාන එකක් ලෑස්ති කරලා දීලා තිනවා. ඒකත් මෙයා ළඟට ගිහිල්ලා මේක මේම දාන්න කියලා ඒ වගේ දාලා දීලා තියනවලු. මෙයා ඒ කෑම පිඟානේ අරන් ගිහිල්ලා වාඩි වෙලා තියෙන්නේ CCTV එකෙන් පේන්නේ නැති පැත්ත බලලා වාඩි වෙලා තියෙනවා. වාඩි වෙලා බත් ටිකකුත් කාලා කෑම පිඟානෙන් බත් ටිකක් කාලා මොකද කරලා තියෙන්නේ? තමන් ගෙන ආපු මොකද්ද එකක් ඒ බත් අස්සේ දාලා කෑ ගහන්න පටන් ගත්තා. මේ බත් පිඟානේ නයි පැටියෙක් ඉන්නවා කියලා. එහෙම කෑ ගහලා අර හොටෙල් එකේ සේවකයොත් එක්ක රණ්ඩුවක් වෙලා වගේ කෑ ගහලා වීඩියෝ කරලා මොකද කරේ? ඇත්තටම නයි පැටියෙක් හිටියනම් මේ පුද්ගලයා මොකද කරලා තියෙන්න ඕන? වහාම බම්බලපිටිය පොලිසියට හෝ ඒ පළාතේ PHIට හෝ එහෙමත් නැත්තම් 119 කතා කරලා හරි කියලා තිබ්බනම් අන්න අවංකයි කියලා කියන්න පුළුවන්. මොහු මොකද කරේ? පාර දිගේ ලයිව් දාගෙන Facebook ලයිව් දාගෙන යනවා. අර හොටෙල් එකේ නම කියාගෙන ලංකාව වටේ බ්‍රාන්චස් තියෙනවා. උයන්න දන්නේ නැහැ. හෝටල් කරන්න දන්නේ නැහැ. තමුසලා මොකද්ද මේ කරන්නේ කියලා කෑ ගාගෙන පාර දිගේ යනවා ලයිව් දාගෙන Facebook. මොකද්ද මේකෙන් හොඳට පෙනුනේ? මොකද්ද මේකෙන් ඔප්පු වුනේ? අපිට තේරෙන්නේ මේ පුද්ගලයා මේ වගේම හෝටල් කරන තවත් කාගේ හරි හොටෙල් කාරයෙකුගේ කොන්තරාත්තුවක් අරගෙන ඇවිල්ලා කීයක් හරි සල්ලි වලට කොන්තරාත්තුවක් අරගෙන ඇවිල්ලා මේ හෝටලේ වෙළඳාම නැති කරන්න හෝ අඩු කරන්න කරපු එක්තරා කොන්තරාත්තුවක්. එහෙම නැත්තම් ඊට වඩා බරපතලම දේ තමයි මොහු මීට අවුරුදු කීපයකට කලින් මේ රටේ සිද්ධ වුණා වගේ අර මුස්ලිම් කඩවල වඳකොත්තු දුන්නා, මුස්ලිම් හොටල් වල වඳකොත්තු දුන්නා, කඩවල් වල වඳ බෙහෙත් දුන්නා, වඳ අරක දුන්නා, වඳ මේක දුන්නා කියලා අර ජාතිවාදී කලබලයක්, ජාතිවාදී රැල්ලක් ඇති කළා වගේ මේක ඒකේ ආරම්භයක්ද? ඒ වගේම අපි සියලු දෙනාම දන්නවා දැන් අවුරුදු ගානකට කලින් කැලණි ගඟෙන් ණයෙක් මතු වුණා. කැලණි ගඟෙන් අර බෝතලයක් ඇතුලේ කඩාගෙන ප්ලාස්ටික් බෝතලයක් කඩාගෙන ණයෙක් ආවා. ඒ ණය ඉවර වුණේ කොහෙන්ද කොතනින්ද කියන එක අපි සියලු දෙනාම දන්නවා. කවුරු ජනාධිපති කරවන්නද වැඩේ කරේ කියන එක සියලු දෙනාම දන්නවා. ඒ වගේම කුමන්ත්‍රණයක්ද මේක මෙයාගේ බත් පිඟානකින් නයි පැටව කාපු එක. මෙයාගේ බත් පිඟානෙන් නයි පැටව කාපු එක එදා කැලණි ගඟෙන් ණයෙක් බෝතලයක් කඩාගෙන ප්ලාස්ටික් බෝතලයක් කඩාගෙන ආවා වගේද කියන එක අපි හොයලා බලන්න ඕන. එනිසා අපි ඉතාමත් ගෞරවයෙන් මේ රටේ බලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි? මේකේ පිටිපස්සේ කවුද ඉන්නේ? මොන බලවේගද ඉන්නේ? ආපහු මේ රටේ මොකක් හරි ඒ වගේ කලබලයක්, ජාතිවාදයක් නැත්තම් මොකක් හරි නොකළ යුතු දෙයක් කරන්නද මේ පුද්ගලයාව පාවිච්චි කරේ කියන එක හොයන්නට ඕන. නිසා අපි මේ පුද්ගලයා ගැන කියනවා නම් තමුසේ කරපු වැඩේ
ලැජ්ජයි හලෝ ලැජ්ජයි. සල්ලිවලට මේ වගේ ඉතාමත් තුප්පහි පහත් ජඩ වැඩ කරන්න එපා. අපි බලු වැඩ කියලා කියන්නේ නැහැ. මොකද බල්ලෝ මීට වඩා හොඳයි. බල්ලෝ මීට වඩා හොඳයි. එනිසා එදා ඒ වැඩේ කරපු එකෙන් හොඳටම තේරුණා ඔයා ජෙනුවින් නෑ බොරුවක් කරේ. එහෙම ඇත්තටම ණයෙක් හිටියනම් ඔයාට කරන්න තිබුණේ අපි කලින් කියපු දේ. එතකොට හොටෙල් එක ඇත්තටම ණයෙක් තිබුණා නම් ඒ බත් පිඟානේ ණයක් තිබුණා නම් ඒ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගය අරගෙන ඒ හොටෙල් එක සීල් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් තම්සේක නෙමෙයි කරේ. තම්සේ කරේ වෙන වැඩක් කරේ. එනිසා මේ වගේ පහත් නින්දිත ජඩ තුප්පහි වැඩ කරන්න එපා. ඒ නිසා මේකෙන් වෙන්නේ තමුන්නාන්සලාගේ අම්මලව මතක් කරලා මිනිස්සු බණී. තමුසෙර නෙමෙයි බණින්නේ. තමුසෙව හදපු වඩපු අම්මලා තමයි මිනිස්සු මතක් කරලා බණින්නේ. ඒ නිසා ඒ තත්ත්වයට යන්න එපා කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.